සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා ලංකාවේ අධ්‍යාපනය අලුත් කරන YouTube නාලිකාව එච්චට. මම සජීව මීපගේ. ඉතින් අපි හිතුවා ඔයාලට ටිකක් විශේෂ වීඩියෝ එකක් අරගෙන ඉන්න අපේ පළවෙනි වීඩියෝ එක විදියට O level ඉවර වෙලා A level එනකන් අපේ නංගිලවල්ලා දරුවෝ බලන් ඉන්නවා. පිරිසක් මේ වෙනකොටම A level වලට ක්ලාස් යනවා. තවත් පිරිසක් A level රිසල්ට් එනකම් බලන් ඉන්නවා මොකද්ද කරන්න කියලා. තවත් පිරිසක් ඉන්නවා A level කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න බැරි. ඉතින් අවුරුදු 15කට වැඩි අපේ අත්දැකීම් එක්ක අධ්‍යාපන ශාස්ත්‍රයේ විවිධ වැඩසටහන් හරහා අපි හිතුවා ඔයාලට පොඩි වීඩියෝ එකක් අරන් ඉන්න. A level නොකර වෙන පාත්වය එකක් තෝරගන්න ඕන. කොහොමද ඒක හරියටම කරන්න කියලා ඔයාලත් එක්ක අපේ දැනුම බෙදා ගන්න. level වලින් පස්සේ A level වල කරන්න ගිහිල්ලා අපි O level වලින් පස්සේ රිසර්ච් ඇවිල්ලා A level අවුරුදු 2ක් කළා. ඊට පස්සේ විභාගෙ ලියලා මාස 6ක් විතර රිසර්ච් එනකන් ඉඳලා කැම්පස් යන්නත් තව අඩුම මාස 6ක් විතර ඉඳලා කැම්පස් එකකට ගිහිල්ලා අවුරුදු 4ක් එහෙම නැත්නම් 5ක් විතර අධ්‍යාපනය හදාරලා මේ සම්පූර්ණ ක්‍රියාවලියට අවුරුදු 7ක් විතර යනවා. ඉතින් මේක විශාල කාලයක්. ඉතින් මේ කාලයත් එක්ක ඔයාලා කල්පනා කරලා බලන්න ඕන අද ලෝකයේ දැන් තියෙන නව ප්‍රවණතා සහ මේ තියෙන වෙනස්කම් එක්ක මොකද්ද ඔයා තෝරගන්න පාත්වය කියලා. දකින්න අලුත් ප්‍රවණතාවයක් තියෙනවා මේ O level වලින් පස්සේ බොහෝ අපේ දුවදරුවන් අතර දෙමව්පියෝ අතර දැන් මේ A level නොකර වෙනත් පාත්වේ හරහා ජීවිතය ගොඩනගා ගැනීම සඳහා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා ප්‍රධානවම ඔයාලා ඒ වගේ පාත්වය එකක් තෝරගන්න ඕන නම් කොහොමද ඒ වගේ පාත්වය එකක් තෝරගන්න මොනවද කරන්න ඕන සහ මොනවද possible pathways සහ ඔයාලා මතක තියාගන්න ඕන කාරණා මොනවද කියන එක. හරි. අපි යන් අපේ ඩිස්කෂන් එකට පළවෙනි දේ තමයි ඔයාලා හොඳ self reflection එකක් කරන්න ඕන. මොකද A level නොකරනවා කියන එක ලොකු තීරණයක්. ඉතින් මේ තීරණේ හරියටම ගන්න ඕන. self reflection එකේදී ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න ඕන නිස්කලංකව තමන්ගේ ටයිම් එක අරගෙන තමන් කල්පනා කරන ඇත්තටම තමන්ට මොනවද අවශ්‍ය මොනවයින්ද තමන් සතුටු වෙන්නේ. කැරියර් එකක් විදියට ඔයා ඩෙවලොප් කරගන්න කැමති මොනවද? එතකොට තව අවුරුදු 10කින් 15කින් ඔයා කොයි වගේ තැනකද ඔයා ඉන්න කැමති? ඒ සඳහා ඔයා ගන්න කැමති රිස්ක් මොනවද? ඊළඟට ඔයා කැප කරන්න කැමති දේවල් මොනවද? අකමැති දේවල් මොනවද? මෙහෙම කියලා හොඳ self reflection එකක් ඔයා කරගන්න ඕනේ. එතකොට ඔයාට හොඳට අසක් ගන්න පුළුවන් ඔයා මොනවටද කැමති, ඔයා මොනවටද අකමැති කියලා. මොකද වෙන කෙනෙක්ට වඩා ඒක හොඳටම දන්නේ ඔයා. ඊළඟට දෙවනි පියවර විදියට ඔයාලා අනිවාර්යයෙන්ම පොඩි රිසර්ච් එකක් කරන්න ඕන. අර ඔයාගේ කැමති ඒරියාස් වලට අදාළ මොනවද තියෙන opportunities. විවිධ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පාඨමාලා වෙන මොන වගේ pathways ද ගන්න පුළුවන්. සහ විවිධ අය සාර්ථක වෙලා තියෙන්නේ කොහොමද? මොන වගේ දේවල්ද කරන්න පුළුවන්. ඉතින් මේ කියන රිසර්ච් එකත් ඔයාලා පොඩ්ඩක් කරන්න ඕන. ඊළඟට තුන්වෙනුව ඔයාලා කරන්න ඕන දේ තමයි බලන්න ඕන මොනවද න alternative pathways කියලා. අපි කතා කරමු කිහිපයක්. අංක 1 තමයි අපි දන්නවා vocational education and training. එහෙම නැත්නම් අපි කියනවා වෘත්ති අධ්‍යාපන සහ පුහුණුව කියලා. ඉතින් මේකත් ඊටාම හොඳ ක්‍රමයක් A level නොකර ඔයාලා මේ hands on experience එක ගමනක් යන්න කැමති නම් අද ලංකාවේ බොහෝ ආයතන තියෙනවා. රාජ්‍යංශයේ තියෙනවා අපි දන්නවා VTA, NITA මේ වගේ ආයතන තියෙනවා. ඉතින් විවිධ ක්ෂේත්‍රවල පාඨමාලා තියෙනවා. ෆවුන්ඩේෂන් එහෙම නැත්නම් අපි කියන NVQ level 3 ඉඳලා උඩට යන්න පුළුවන්. ඊළඟට ඔයාලට තව තියෙනවා BTech වගේ පාඨමාලා තියෙනවා විදේශ ආයතන විසින් ඔෆර් කරන. ඊට පස්සේ තව City and Guilds මේ වගේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන qualifications වලට යන්නත් පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ඔයාලට ගන්න පුළුවන් foundation සහ degree programs. මේකත් ඉතාම ජනප්‍රිය එකක්. foundation program කියන්නේ බොහෝ වෙලාවට විදේශ විශ්වවිද්‍යාල ලංකාවේ තමයි ඔයාලගේ ඩිග්‍රී ලංකාවේ ප්‍රදානය කරනවා. ඒ වයිදී ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකකට මොකද ඔයාලා A level නැතුවනේ යන්නේ. ඉතින් O level වලින් යනකොට ඔයාලට තියෙනවා පොඩි කෝස් එකක් මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් වල. ඒක කරලා ඉවරනම ඔයාලට පුළුවන් ඩිග්‍රී එකේ ෆස්ට් ඉයර් එකට එන්ටර් වෙන්න. මේක ටිකක් අනිත් ඒවට සාපේක්ෂව මුදල් වැඩියෙන් යන එකක්. නමුත් ඊටාම ජනප්‍රිය. ඊළඟට ඔයාලට පුළුවන් entrepreneurship and skills based trainings වලට යන්න. ඒ කියන්නේ ව්‍යවසාය සහ ඔයාලගේ මේ අනිත් හැකියා සහ නිපුණතාවයන් වර්ධනය කරගන්න පුළුවන් කෝසස් වර්ග. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් වෙබ් ඩෙවලොප්මන්ට් කෝස් එකක් කරන්න. එහෙම නැත්නම් ග්‍රැෆික් ඩිසයින් වගේ එකක් කරන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් කෝඩින් පැත්තේ කරන්න පුළුවන්. මේ වගේ විවිධ
පාඨමාලා තියෙනවා. ඉතින් මේ පාඨමාලා කරාම තියෙන ප්‍රධාන දේ තමයි ඔයාලට පුළුවන් පාඨමාලා ඉවර වුණාම ඔයාලට කෙලින්ම ඔයාලගේ පොඩි ව්‍යාපාරයක් වගේ පටන් ගන්නට පුළුවන්. ඔයාලට බලන්න ඔන්ලයින් සර්ටිෆිකේෂන්. අපි දන්නවා අද ඔන්ලයින් এডুকেෂන් එක කියන එක ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ලෝකේ ඉහළම මට්ටමේ තියෙන විශ්වවිද්‍යාලත් විවිධ වර්ගයේ ඔන්ලයින් පාඨමාලා හඳුන්වලා දීලා තිනවා. ඔයාලට ඒ වගේ එකක් කරන්නත් පුළුවන්. ඒකේ ඒ වගේ පාඨමාලාවක් තෝරා ගැනීමේ වාසිය තමයි ඔයාලට පුළුවන් ඔයාලගේ පේස් එකේ මේක කරගෙන යන්න. දැන් විශ්වවිද්‍යාලයකට ගියොත් එහෙම මාස 6යි සෙමෙස්ටර් එක ඔයා ඒක කරන්න ඕනේ, එක්සෑම් එක ලියන්න ඕනේ. එහෙම මේ process එකේ අවුරුදු 3-4 යන්න ඕනේ. හැබැයි මෙතනදී ඔයාලට පුළුවන් ඔන්ලයින් කෝස් එකක් අරගෙන ඔයා සර්ටිෆිකේට් කෝස් එක කරනවා. ඒක මාස 3ක් හරි 6ක් හරි ඒක ඉවර වෙලා ඊළඟට ඔයා යනවා ඩිප්ලෝමා එකට. ඔයාට හිතුනොත් එහෙම ඩිප්ලෝමා එකෙන් බ්‍රේක් එකක් අරගෙන ජොබ් එකක් කරලා ආයේ ඉගෙන ගන්න වෙනවා. එහෙම ඔයාලට එහෙම ෆ්ලෙක්සිබිලිටි එකක් මේකේ තියෙනවා. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම කවුන්සලර් කෙනෙක්, එහෙම නැත්නම් මේ ගැන දන්න කවුරු හරි වැඩිහිටියෙක්, ඒ වගේ කෙනෙක් එක්ක මේ ඔයාගේ තියෙන අවශ්‍යතා සහ ඔයා එකතු කරගත්ත අලුත් තොරතුරු ටිකක් පදනම් කරගෙන පොඩි ඩිස්කෂන් එකකට යන්න ඕන. ඇත්තටම මේක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔවුන්ගේ පර්ස්පෙක්ටිව්, එහෙම නැත්නම් ඔවුන්ගේ අදහස් ගන්න එක ඊටාම වැදගත්. ඉතින් මෙතනදී තව දෙයක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් එක්ක කතා කරන එක ඊටාම වැදගත්. උදාහරණයක් විදිහට IT වගේ ශාස්ත්‍රයක් ගත්තම ඔයාලට පුළුවන් IT ශාස්ත්‍රයෙන් ඔයාලා දන්න අයියා කෙනෙක්, අක්කා කෙනෙක්, නැන්ද කෙනෙක්, මාමා කෙනෙක්ට කතා කරලා කොහොමද ඇත්තටම එයාලගේ මේ වෘත්තිය ඇතුළේ එයාලගේ ජීවිතේ ගෙවන්නේ. ඉතින් එයාලට යම් නිදහසක් තියනවාද? ඊළඟට තියෙන ප්‍රධාන කාරණාව තමයි ඔයාලගේ ෆන්ඩත් එක්කත් ඔයාලා මේක අනිවාර්යෙන් කතා කරන්න. සමහරවිට අම්මා තාත්තා වෙන්න පුළුවන් වියදම් කරන්න. එහෙම නැත්නම් ඔයාටම වියදම් කරගන්න වෙන්න පුළුවන්. නැන්දලා මාමලා අයියලා අක්කලා අත්තම්මලා කියලා අපි දන්නවනේ මේ වගේ එකක් කරන්න ගියාම අපිට බොහෝ පිරිසකගේ සහාය ඕන. ඉතින් තනියම කරන්නත් බෑ. පෞද්ගලික අධ්‍යාපනයක යනවා කියන එකත් ඊටාම විශාල මුදලක් සමහරලාට වියදම් වෙන වැඩක්. ඉතින් මේකට අපිට බොහෝ පිරිසක් උදව් කරනවා. හොඳ සංවාදයක් ගොඩනගා ගන්න ඩිස්කෂන් එකක් කරන්න. ඒක කළා ඔයා කැමති දේවල් පිළිබඳව අදහසක් අරගෙන හරියට යම් කෝස් එකක් තෝරගන්න. ඉතින් මේ කියන කරුණු එකතු කරාම ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලගේ රිසර්ච් එක කරන්න ඕන. Do your research. That's a very important thing. දෙවෙනි එක තමයි talk to people. ඒ කියන්නේ ඔයාලා මේ කරන්න යන දේ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් තියෙන අයට මේ ගැන කතා කරන්න ඕන. ඊළඟ දේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම මෙතනදී හිතන්න ඕන දෙයක් තමයි තුන්වෙනුව ඔයාලගේ ලර්නින් ස්ටයිල් එක මොකක්ද කියලා. අර මම කලින් කිව්වා වගේ ඔයා hands on එක්කෙනෙක්ද, එහෙම නැත්නම් concept theory හරහා ඉගෙන ගන්න කැමති කෙනෙක්ද, එහෙම නැත්නම් ව්‍යාපාරයක් වගේ එකක් කරලා ඉගෙන ගන්න කැමති කෙනෙක්ද? ඉතින් මෙන්න මේ කියන ලර්නින් ස්ටයිල් එක ඔයාලා අනිවාර්යයෙන්ම හිතන්න ඕන. වෙනුව ඔයා හිතන්න ඕන දීර්ඝ කාලීනව. ඒ කියන්නේ කෙටි කාලීනව නෙවෙයි, දීර්ඝ කාලීනව හිතන්න ඕන. තව අවුරුදු 5කින් 10කින් 15කින් මම කොතෙන්ටද යන්නේ, කොහොමද යන්නේ, මොකද්ද කරන්න කියන ගැන ඔයා හොඳ අදහසක ඉන්න ඕනේ. ඊළඟ දේ තමයි don't be afraid to be different. ඒ කියන්නේ වෙනස්ව හිතන්න බය වෙන්න එපා. අපි දන්නවා A level කරන්නේ නැහැ කියන එකම ලොකු තීරණයක්. ඉතින් ඒක ලංකාවේ සම්ප්‍රදාය, ඒ සම්ප්‍රදායට පිටින් යනවා කියන එක ටිකක් බය හිතෙන, ටිකක් අමාරු වැඩක්. නමුත් වෙනස්ව හිතන වෙලාවක වෙනස්ව හිතන අය තමයි මේ සමාජය සහ රටවල් මේ තියෙන සියලු දේ වෙනස් කරන්නේ. ඊළඟට ඊටාම වැදගත් ඔයාලා අනිවාර්යෙන්ම බෑකප් ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. මොකද මේ තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. කොච්චර හිතලා මතලා අපි තීරණ ගත්තත් ආර්ථිකය, රටේ වටපිටාව, ඊළඟට ගෙදර තියෙන ප්‍රශ්න, අපි හිතන්නේ තියෙන ප්‍රශ්නත් එක්ක දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා IT තෝරගන්නවා නම් IT වලට අදාළව ඒ ශාස්ත්‍රය සමගාමී යන තව ශාස්ත්‍රයක් ගැන ඔයාගේ අදහසක් තියාගන්න එක හොඳයි. අපි හිතමු data science, එහෙම නැත්නම් වෙන විෂයක්, තව science විෂයක්. වෙනත් මාර්කක් ගන්නකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් සහ පාත් 3 ප්‍රෝග්‍රෑම්ස් වලට යනකොට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ පිළිබඳව හරියට කතා කරන්න කෙනෙක් නැහැ, අදහසක් ගන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේ විශ්වාසවන්තව ඒ උපදේශයක් ගන්න තියෙන ගැටලුව. ඉතින් අපේ තියෙන අත්දැකීම් එක්ක අපිට පුළුවන් ඒ ඔයාලට අවශ්‍ය නම් ඔයාලට එහෙම අවශ්‍යතාවයක් තියෙන ඒ සේවාව ඔයාලට සපයන්න. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා අපේ WhatsApp නම්බර් එකක්. ඔයාලට පුළුවන් ඔයාලගේ අවශ්‍යතාවය අපට යොමු කරන්න. ඉතින් ඒ අවශ්‍ය සියලු විස්තර ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිට පුළුවන් ඔයාලට ඒ අවස්ථාව උදා කරලා දෙන්න. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරනවා ඔයාලා ලංකාවේ තියෙන
පිටරට විශ්වවිද්‍යාලයක් තෝරගන්නව නම් මොනවද ඔයාලා බලන්න ඕන ප්‍රධාන කාරණා කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතුණා නම් අපිව ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් අපිට එවන්න. අපි ඒවට උත්තර දෙන්න සහ ඔයාලත් එක්ක සංවාදයක් ගොඩනගා ගන්න කැමතියි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අපි ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.